කොළඹ නගර සභාවේ ජනතාව බහුතරයක් මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය පක්ෂයක් හැටියට අපි දෙන්න කැමතියි. ඔහුගේ ජනබලවේගය කියන්නේ ඔවුන්ගේ නගරාධිපති කෙනෙක් පත් කරනවා කියලා. එතකොට ඊයේ නවීන් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නගරාධිපතිකම දෙන්නත් එකඟ වෙලා තියෙන්නේ කියලා. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මොකක්ද ලැබෙන්නේ? මෙම පත්කිරීමේදී සමගි ජනබලවේගයට නගරාධිපතිවරයෙක් පත් කරන්න හැකියාවකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු පත් කරන්නත් හැකියාවක් නැහැ. මොකද ඒ කිසිවෙකුට නගරාධිපතිවරයෙක් පත් කිරීම සඳහා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කිරීම සඳහා අවශ්‍ය කරන බහුතර බලය ජනතාව ලබා දීලා නැහැ. එතකොට පත් වෙන්නේ සමගි ජනබලවේගයේ නගරාධිපතිවරයෙක් නෙමෙයි මාලිමා ආණ්ඩුවට විරුද්ධ පාර්ශ්වයේ නගරාධිපතිවරයෙක්. අන්න ඒක පැහැදිලිව කියන්න ඕනේ. අපි කිසිම විටක සමගි ජනබලවේගයේ නගරාධිපතිවරයෙක්ව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක්ව පත් කිරීම සඳහා සහයෝගය දෙන්නේ නැහැ. නමුත් අපි සහයෝගය දෙනවා පවතින දූෂිත මාලිමා රජයට විරුද්ධ නගරාධිපතිවරයෙකු පත් කිරීමට. එතෙන්දී අපිට අදාළ වෙන්නේ නැහැ ඔහු සමගි ජනබලවේගයේද එක්සත් ජාතික පක්ෂයේද ස්වාධීන කණ්ඩායමකද කොතනද කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ නගරාධිපතිවරයා පවතින දූෂිත ආණ්ඩුවට විරුද්ධද නැද්ද කියන කාරණය විතරයි. ඒ කියන්නේ සමගි ජනබලවේග කෙනෙක් පත් කරන්න සහය දෙන්නේ නැද්ද? ඒ පුද්ගලයා අපි සහයෝගය දෙන්නේ ඔහු සමගි ජනබලවේගයේ වීම මත නොවේ. ඒකයි මම කියන කාරණේ. අපි ඒ පුද්ගලයෙක් අපිට හැමෝටම එකඟ වෙන්න පුළුවන් පුද්ගලයෙක් ඔහු සමගි ජනබලවේගයෙන් වුණත් එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් වෙනත් ස්වාධීන කණ්ඩායමකින් වුණත් මනෝ ගණේෂන් මහතාගේ පක්ෂයෙන් වුණත් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි සහයෝගය දෙන්නේ මේ ආණ්ඩුව ඊටාම දූෂිතයි. මේ ආණ්ඩුව මේ රට විනාශ කරනවා, රටේ ආර්ථිකය විනාශ කරමින් යනවා, මේ රටට හානි කරමින් යනවා. මෙවැනි ආණ්ඩුවක් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන තත්ත්වයක් යටතේ ආණ්ඩුවට විරුද්ධ නගරාධිපතිවරයෙක් පත් කිරීම සඳහා අපි සහයෝගය දෙනවා.